මේ ළඟදී එනවා පොලිසිය කූඩුව ගාවට උදේ 5:00යි අම්මා කෙනෙක් සුදු ඇඳගෙන ඒ සුදු ඇඳගෙන ඉන්න අම්මා දිහා බලනකොට ඒ අම්මා ඇවිල්ලා තිබ්බ අර කූඩුව ඇතුලේ ඉන්න පුතාව බලලා. පුතේ ඇවිල්ලා අර බෑග් එකෙන් ඇදලා එක එක කෑම જાති අර කූඩුව ඇතුලේ ඉන්න පුතාට දෙනවා. එක එක නොයෙකුත් જાති කෑම જાති. මොනවද මේ කෑම වල තියෙන්නේ? පුතේ අර කිරිදානෙට ගිහිල්ලා එතනින් හම්බුණ කෙහෙල් ගෙඩිය, එතනින් හම්බුණ අර කිරි කෑල්ල කැවුම් ගෙඩිය, පුතේ අරක ඔතාගෙන ඇවිල්ලා දුන්න මේ පුතාට. පුතේ අම්මා කියන්නේ අම්මට ගෙදර යන්න බෑ පොලිසිය කූඩුව ඇතුලේ පුතාව දාලා ගෙදර යන්න බෑ. එක දවසක් එක පුතෙක් උදේ පාන්දර අම්මා හදලා දෙන කෑම එකට බනිනවා. ඇයි ඒ කෑම එකේ තියෙන්නේ පොල් සම්බුලුයි බතුයි. මෙයා බනිනවා මට මේ ජරාවද කන්න තියෙන්නේ. බැනලා ඉස්කෝලේ යන්නේ අම්මට. අම්මා ඒත් පස්සෙන් ගිහිල්ලා අර පුතාගේ බෑග් එකට අර පොල් සම්බුලුයි බතුයි ඔතපු කෑම එක දානවා. මොකද අම්මා දන්නවා මේ පුතාට බඩගින්න එනවා කියලා අම්මා දන්නවා. පුතේ ඒ වගේම මේ පුතා ඉස්කෝලේ ගිහලා ඉන්නකොට අර වගේම බඩගිනි වුණා. මෙයා යාගේ යාළුවත් එක්ක අර කෑම එක බෙදාගෙන කනකොට මෙයාගේ යාළුවා කියනවා ඔයාගේ අම්මව මට ඊයේ හම්බුණා කියලා. පුතේ කොහෙදද කියලා අහනකොට මෙයා කියන ඔයාගේ අම්මව හම්බුනේ ලේදන් දෙන තැනකදී කියලා කියනවා. පුතේ කන කෑම එක කන එක නවත්තලා මෙයාට මතක් වෙනවා ඊයේ අම්මා වැඩට යනවා කියලා ගිහිල්ලා අම්මා ඉක්මනට ගෙදර ආවනේ. අම්මා එනකොට අම්මගේ අතේ හාල් කිලෝ 10ක හාල් මිටියක් තිබුණා. අම්මගේ අතේ තිබුණ මාළු පාන් ගෙඩියයි කිරි පැකට් එකයි අනේ පාඩම් කර කර හිටපු මට දුන්නා නේද කියලා මේ පුතාට මතක් වුණා. පුතේ හිතලා බලන්න පුතාට අමතක වුණාට හාල් මුට්ටිය බලන්න අම්මට මතක් වුණා හාල් මුට්ටිය හිඳලා කියලා. මේ පුතාට මතක් වුණා. ගෙදර හාල් තිබ්බේ නැති හින්දා ලේ ටික දන් දීලා එතනින් හම්බුන හාල් ටික ගෙනල්ලා නේද මගේ අම්මා පොල් සම්බුලුයි බතුයි එක්ක මේ කෑම එක දුන්නේ. හැම අර ලේ දන් දෙන කෙනෙකුට පුතේ කලන්ති දානවට දෙනවා අර කිරි පැකට් එකයි මාළු පාන් ගෙඩියයි. අනේ අම්මා ඒකත් කන්න නැතුව ඉනේ ගහගෙන ඇවිල්ලා මට දුන්නා නේද කියලා මේ පුතාට මතක් වෙනවා. හැමදාම අම්මට වැදලා යන පුතා එදා අම්මට වැදලා නෙවෙයි ගියේ. අර කෑම එකට වැන්දා. නලලට අත් දෙක තියලා කෑම එකට වැන්දා. ගෙදර ගිහලා අම්මයි කකුල් දෙක අල්ලලා වැන්දා කිව්වේ. අම්මේ මං කවදාවත් මගේ අම්මට සැරෙන් වචනයක් කියලා කෑ ගහන්නේ නැහැ කියලා. පුතේ අද වෙනකන් ඔය වචන සැර වුණා නම් අම්මගේ ඉස්සරහා. අදින් පස්සේ වචන නවතින්නේ. මොකද මේ ජීවිතේ දිනනකන් අම්මා බලාගෙන ඉන්නෝ. ඔය වැස්න කඳුළු වලින් කියන්නේ මම ජීවිතේ දවසක මගේ අම්මව දිනවනෝ කියලා. අර විශ්වවිද්‍යාලේ ගේට්ටුව ළඟට මගේ අම්මා එයි එක දවසක අම්මට තියෙන හොඳම ඇඳුම ඇඳගෙන. පුතේ හිතන්න අන්න එදාට කියන්න අම්මා හින්දා මම ජීවිතේ දින්න කියලා. මොකද අද මගේ යාළුවෝ අඳින ඇඳුම් දිහා මගේ අම්මා බලලා කියනවා ඇති මටත් ඒ ඇඳුම මගේ පුතාට අරන් දෙන්න තිබුණා නම් කියලා. නමුත් අම්මා ගාව සල්ලි නැතුව ඇති. හැබැයි පුතේ මම ජීවිතේ දිනපු දවසට මේ ලෝකේ තියෙන හොඳම ගවුම අරගෙන මගේ අම්මට අරන් දෙන්න මට පුළුවන්. ඒක තමයි මේ ජීවිතේ තියෙන ඕන හීන. අපි හැමෝම අපේ අම්මව දැක්කා. අපි හැමෝම. හැබැයි මේ ලෝකේ ඉන්න පුතේ දරුවෝ ඕන තරම් තාමත් එයාගේ අම්මව දැකමු නැති දරුවෝ. මෙයා තාම එයාගේ අම්මව දැකලා නැහැ. එයා අම්මව අතගාලා බලන්නේ අම්මා මොන වගේද කියලා. හිතන්න හැබැයි මේ පුතා කියනවා අම්මේ මට සමා වෙන්න කියලා මේ පුතා කියනවා. ඇයි ඒ? අම්මගේ ලේ ටික කිරි කළා මට දුන්නකට මට සමා වෙන්න අම්මේ කියලා කියනවා. පුතේ මම කොහොම සමාවිල්ලන්න ඕනේද එහෙනම් මගේ අම්මගෙන් මම දැක්කනේ ලේ ටික කිරි කළා මට දුන්න විදිහ. මම දැක්කනේ අර ගෙදර මගේ අම්මා මම නැගිටලා කුස්සියට එනකොට අර ලිපගාව උයන විදිහ පුතේ මම දැක්කනේ. මම දැක්කනේ මේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට පයින් මාව එක්කන් ඇවිල්ලා මම ඉස්කෝලේ පන්තියේ වාඩි වෙනකොට මගේ අම්මා ගෙදර ගියේ පයින් අර පැලිච්ච කකුල් දෙක අල්ලලා එක පාරක් මට අහන්න හිතුණද අම්මගෙන් අම්මේ ඔය කකුල් දෙක රිදෙනවද කියලා. පුතේ අහන්න හිතුණද?